සුබ උදෑසනක් වේවා හැමෝටම. ඉතින් මගේ 5 වෙනි මල් පැල සේල් එක මම අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. ඉතින් අපි බලමු මොනවද තියෙන පැල කියලා. මේක අංක 1 යටතේ තියෙන මෙන්න මේ ක්‍රොකොඩයිල් පිලෝ එක. මේක මම කලිනුත් ඔයාලට සේල් කරා. මේක අංක 1. ඒක වෙනවා රුපියල් 750ක්. ඊළඟට තියෙනවා මෙන්න මේ පිලෝ එක. ඒක නම් ගොඩක් උසට හැදිලා තියෙනවා. ඒක අංක 2. ඒක දෙනවා මම රුපියල් 550කට. ඊළඟට තියෙන්නේ මේ චීස් ප්ලාන්ට් එක. ඒකත් ගොඩක් වැලට වගේ ගිහින් තියෙනවා. ඒක අංක 3. ඒක දෙනවා රුපියල් 300කට. ඊළඟට තියෙනවා මෙන්න මේ පෝතෝස් එක. ඒකත් මම මේ විදිහට මේ වැල යවලා තියෙන්නේ. ඒකත් ගොඩාක් ලොකු ප්ලාන්ට් එකක්. ඉතින් ගන්න කෙනෙකුට කට් කරලා පැල බෝ කරගන්න හරි නැත්නම් මේ විදිහට ලස්සනට හදාගන්න හරි මම හිතන්නේ මේක ගොඩක් වටිනවා. ඉතින් මේ ප්ලාන්ට් එක මම ඔයාලට දෙනවා රුපියල් 450කට. ඒක අංක 4. ඊළඟට තියෙනවා මෙන්න මේ පිලෝ එක. ඒකත් මේ විදිහට ඔයාලට වැලක් විදිහට හදාගන්න පුළුවන්. ඒක අංක 5. ඒක දෙනවා මම රුපියල් 350කට. ඊළඟට තියෙනවා මේ සිංගෝනියම් සුදු සිංගෝනියම් එක. ඒකත් මේ විදිහට ගොඩක් ලොකුවට හැදිච්ච ගහක්. ඒකේ ගස් දෙකක් තියෙනවා. ඒක අංක 6. ඒකේ එකක් දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ වෙරිගේටඩ් සිංගෝනියම් එක. ඒක අංක 7. ඒක දෙනවා රුපියල් 200කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ වර්ගය. ඒ සිංගෝනියම් එක අංක 8. ඒක දෙනවා මම රුපියල් 250කට. ඊළඟට තියෙනවා මේ කැලතියා වර්ග ටික. මේ කැලතියා එක අංක 9. ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ කැලතියා එක. මේ පත්‍රේ තියෙන එක. ඒක අංක 10. ඒක දෙනවා රුපියල් 200කට. ඊළඟට තියෙනවා මෙන්න මේ පත්‍රේ තියෙන කැලතියා එක. ඒකත් ගොඩක් උසට හැදිලා තියෙනවා. ඒක අංක 11. ඒක දෙනවා රුපියල් 200කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ පෝතෝස් වර්ග 3. මේකේ තනි පැලයක් නෙමෙයි පැල දෙකක් විතර වගේ තියෙනවා. ඉතින් එක පොට් එකක් මම දෙනවා රුපියල් 150කට. ඒක අංක 12. ඊළඟට තියෙන්නේ මේ පෝතෝස් එක. ඒකත් මේ විදිහට දිගට හැදිලා තියෙනවා. ඉතින් ඒක අංක 13. ඒක දෙනවා රුපියල් 300කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ අන්නාසි ප්ලාන්ට් එක. ඒකෙන් අංක 14. ඒකෙන් එක පැලයක් දෙනවා රුපියල් 250කට. ඒකේ වර්ග දෙකකින් තමයි තියෙන්නේ. ඔයාලා කැමති එකක් කියන්න. අංක 14 රුපියල් 250යි. ඊළඟට තියෙන්නේ මෙන්න මේ වර්ගය. ඉතින් ඒකෙන් එක පැලයක් දෙනවා රුපියල් 100කට. ඒක අංක 15. ඊළඟට අංක 16ට තියෙන මෙන්න මේ ප්ලාන්ට් එක. ඒකත් පඳුරු විදිහට තමයි හැදෙන්නේ. ඉතින් ඒක අංක 16. ඒකත් රුපියල් 100යි. ඊළඟට තියෙන්නේ මේ සෙන්සෙවේරියා එක. මම ගිය පාරක් මේක සේල් කරා. ඒක අංක 17. ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙන්නේ මේ සෙන්සෙවේරියා එක. ඒක අංක 18. ඒක දෙනවා රුපියල් 200කට. ඊළඟට තියෙන්නේ මේ ප්ලාන්ට් එක. මේක අංක 19. ඒක දෙනවා රුපියල් 300කට. ඒකත් ගොඩක් උසට හැදිච්ච ගහක්. ඒක රුපියල් 300යි. ඊළඟට තියෙනවා මේ හොමල්මිනා වර්ගය. ඒක අංක 20. ඒක දෙනවා රුපියල් 200කට. ඊළඟට තියෙනවා මේ අංක 21 යටතේ මෙන්න මේ ප්ලාන්ට් එක. ඒක අංක 21. ඒක රුපියල් 150යි.
ඊළඟට තියෙනවා මෙන්න මේ ප්ලාන්ට් එක. ඒකත් ගොඩාක් ලොකු ගහක්. ඒක මේකේ පාත්‍රය මේ විදිහට තමයි තියෙන්නේ. ඒක අංක 22. ඒක දෙනවා රුපියල් 450කට. ඊළඟට තියෙනවා මෙන්න මේ ප්ලාන්ට් එක. ඒකත් ගොඩාක් ලොකුවට හැදිච්ච ගහක්. ඒක අංක 23. ඒක දෙනවා රුපියල් 300කට. ඊළඟට තියෙනවා මේ වර්ගය. ඒක ලොකුවට හැදිලා තියෙනවා. ඒක අංක 24. ඒක දෙනවා රුපියල් 300කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ප්ලාන්ට් එක. ඒක අංක 25. ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙන්නේ මේක. ඒක අංක 26. ඒකත් රුපියල් 250යි. ඊළඟට මේ ප්ලාන්ට් එක. ඒක අංක 27. ඒකත් රුපියල් 250යි. ඊළඟට තියෙන්නේ මේ වර්ගය. මේවා පොඩි ගස් නෙමෙයි. ලොකුවට හැදිච්ච ගස්. ඉතින් ඒක අංක 28. ඒක දෙනවා රුපියල් 300කට. ඊළඟට තියෙන්නේ මේ වර්ගය. මේක මගේ මුල්ම සේල් එකක මම සේල් කරා. ඒක අංක 29. ඒක දෙනවා රුපියල් 350කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ලොකු ඇග්ලොනිමා එක. ඒක අංක 30. ඒක දෙනවා රුපියල් 300කට. ඊළඟට තියෙනවා මේ ඇන්තූරියම් වර්ග ටික. මේක තමිරි පාට මලක් තියෙනවා. මේකේ තව පොහොට්ටුවකුත් එනවා. ඔයාලට මේක කට් කරලා වුණත් මේ පැල හදා ගන්න පුළුවන්. ඉතින් මේ ප්ලාන්ට් එක දෙනවා මම රුපියල් 350කට. ඒක අංක 31. ඊළඟට තියෙන්නේ මෙන්න මේ මෙරූන් කලර් වගේ මෙරූන් කලර් එකක් මේක. මේකේ මල් තුනක් සහ මේ විදිහට මල් තුනක් තියෙනවා. තව චුටි පොහොට්ටුවකුත් එනවා. ඉතින් ඒක අංක 32. ඒක දෙනවා රුපියල් 400කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ ඇන්තූරියම් එක. මේක මේ විදිහේ සුදු පාට මලක් තමයි. හීනේ සුදු පාට මලක් පිපෙන්නේ. ඒකත් ලොකු ගහක්. මේක අංක 33. ඒක දෙනවා රුපියල් 350කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ සාසු වර්ගයේ මේ විදිහේ සාසු ප්ලාන්ට් එක. ඒක අංක 34. ඒක දෙනවා රුපියල් 250කට. ඊළඟට තියෙන්නේ මෙන්න මේ දම් පාට මලක් පිපෙන මෙන්න මේ ඇන්තූරියම් එක. ඒකෙත් මල් දෙකක් තියෙනවා. ඒකත් ලොකු ගහක්. තව පොහොට්ටුවකුත් දෙනවා වගේ. ඒක අංක 35. ඒක දෙනවා රුපියල් 350කට. ඉතින් මේ ටික තමයි අද මගේ සේල් එකේ මට ඔයාලට දෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ 075යි 590යි 7019 කියන මගේ WhatsApp අංකයට WhatsApp පණිවිඩයක් දෙන්න. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.